බිනර වෙල්නස් සෙන්ටර් වෙත ඔබ ඉතාමත් ආදරයෙන් කවුරුවෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ශරීරයේ ඉතාමත් වැදගත් අංගයක් වන දෙපා සම්බන්ධව. බොහෝ දෙනෙක් මුහුණට විශේෂ ඇල්මක් උනන්දුවක් සහ මුහුණ අලංකාර කර ගැනීම පිළිබඳ ගොඩක් උනන්දු වෙනවා. හැබැයි අපි වැඩිපුර උනන්දුවක් දක්වන්න ඕන දෙපා සම්බන්ධව. මොකද අපි කතාවට කියනවා පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ කියලා. හැබැයි ඒ දූවිල්ලේ වටින්නේ නැති දූවිල්ල ඔබේ දෙපා අහිමි කරන්න, ඔබේ ඇඟිලි අහිමි කරන්න, එහෙම නැත්නම් ඔබේ ජීවිතේ පවා අහිමි කරන්න හේතු වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව වැදගත් තොරතුරු ටිකක් අපි අද කතා කරමු. ඇත්තටම දෙපා සම්බන්ධයෙන් අපි කොච්චර අවධානයකට ලක් කරන්න ඕනද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි යන්නේ. ඔබගේ නියපොතු වල නියපොතු මේ ඇඟිලි ඊට පස්සේ මේ දෙපා මේ කොටස ඊට පස්සේ මුළු පාදය ඉහළටම යනකම් අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඇත්තටම මේ දෙපා සම්බන්ධව කුඩා කල සිටම අපි අවධානයට ලක් කරන්න ඕන. විශේෂයෙන්ම දෙපා ආරක්ෂා කිරීම සම්බන්ධව උනන්දු වන්නේ අපි මැදිවියටපත් වෙනකොට එහෙම නැත්නම් යෞවනයටපත් වෙනකොටත් අපි දෙපා සම්බන්ධව වැඩි උනන්දුවක් දක්වනවා. තමන්ගේ මංගල උත්සව වතාවන්ගෙදී දෙපා සම්බන්ධ වැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම මැදිවිය මහලුවේදී අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. ඇතැම් අය දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. ඒ දියවැඩියා රෝගයෙන් පෙළෙන අය විශේෂ උනන්දුවක් දක්වන්න ඕන මේ දෙපා ආරක්ෂා කිරීම සම්බන්ධව. මොකද දියවැඩියා රෝගීන්ගේ මේ සංවේදනයන් බොහොම අඩුයි දෙපාවල. එහෙම වුණාම වෙන්නේ මේ දෙපාවල යම් පොඩි තුවාලයක් ආවත් ඒක දැනෙන්නේ නැතුව යනවා. එහෙම වුණොත් ඒ තුවාලය ඔද්දල් වෙලා තවදුරටත් වැඩි වෙලා පණුව දාන තරමට වෙනකන් සමහර විට ඒ ක්ලයන්ට් දන්නේ නැහැ, එහෙම නැත්නම් රෝගියා දන්නේ නැහැ තමන්ගේ දෙපාවල විශාල තුවාලයක් තියෙනවා කියලා. ඊළඟ කාරණාව තමයි මේ දෙපා වියලීම සම්බන්ධව. බොහෝ දෙනෙක් මේ දෙපා වියලීම ගැන එච්චර උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් මේ දෙපා වියලුනාම වෙන්නේ මේ සම ගොරෝසු වෙනවා. එහෙම වුණාම මේ සමේ හැමතිස්සෙම මොනවා හරි ගැටෙනකොට තුවාල වෙන්න පුළුවන්. සම තෙත් ගතියෙන් එහෙම නැත්නම් ඔයිලි ස්කින් එකක් සමේ තියෙනවා නම් මේ තුවාල වීමේ හැකියාව ගොඩක් අඩු වෙනවා. ඒ වගේම බාහිර උපද්‍රව වලින් බැක්ටීරියා, දිලීර වැනි ආසාදන වලින් ආරක්ෂා කරන්න මේ තෙල් සහිත සමක් තියෙන දෙපා යුගලකට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔබ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන මේ දෙපා වියලීමෙන් ආරක්ෂා කරගන්න ඔබ මොනවද කරන්න කියන එක ගැන. ඊළඟ කාරණාව තමයි නියපොතු. මේ ගොඩක්ම අවධානයට ලක් කරන්න ඕන නියපොතු සම්බන්ධව. මොකද මේ නියපොතු ඇතුලේ මේ කුණු රැඳෙනවා. මේ නියපොත්ත අනවශ්‍ය විදිහට වැවිලා තිබුණොත් එහෙම ඒ නියපොත්ත ඇතුලේ කුණු රැඳිලා මේක ඇතුලේ දිලීර වර්ධනය වෙන්න, බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්. අපි අර කලින් දෙන මේ ක්ලයන්ට්ගේ මේ අපි දෙවෙනි දවසේ මේ ගෙන්න ගන්න මේ ක්ලයන්ට්ගේ මේ නියපොත්තේ අපි යම් කිසි ප්‍රතිසංස්කරණයක් කරලා හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. නමුත් මේක මදි තාම. අද දින මේ අපි කරන ප්‍රතිකාරයෙන් පස්සේ මේ ඇඟිල්ල සම්පූර්ණයෙන්ම නියපොත්තේ තාමත් ලස්සනට වර්ධනය කරගන්න අපි ඉඩකඩ සලස්සලා දෙනවා. නමුත් මේ ඇඟිල්ල අපි කලින් දවසේ කිසිම ප්‍රතිසංස්කරණයක් කරේ නැහැ. කිසිම සත්කාරක සේවාවක් කළේ නැහැ. මේ ඇඟිල්ල දැනටත් තියෙන මේ සම්පූර්ණ මේ හරියම සවුත් වෙන භාගයක් වගේ ඔබට පේනවා ඇති. මේක දැම්මම ඇතුළට මේක ඇතුළටම යනවා. මෙවැනි නියපොතු තියාගෙන හිටියොත් තාමත් අවදානම් සහගතයි. ඒක නිසා මේ වගේ නියපොතු තියාගෙන දීර්ඝ කාලිනව රැඳී ඉන්න එපා නිවෙස්වල. හැකි ඉක්මනින් මේ අපේ තැනට හෝ යම්කිසි සුදුසුකම්ලත් තැනකට ගිහිල්ලා මේක ප්‍රතිසංස්කරණය කරගන්න, මේවා නිවැරදි කරගන්න පුළුවන් දේවල්. ඉතාමත් පහසුවෙන් මේවා නිවැරදි කරගන්න පුළුවන්. ඒක නිසා මේ ගැන නොසැලකිලිමත් විදිහට කටයුතු කරන්න එපා කියලා අපි ඔබෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.